අයිබෝවන් අපි ඉන්නේ දැන් කොළඹ කුරුණෑගල ප්‍රධාන පහපාරේ හේතුව ඔයාලා දන්නවා ලංකාවේ එතෙක් මෙතෙක් මෑත ඉතිහාසය තුළ ඉදිවුණු සාර්ථකම දැවැන්තම නිර්මාණය අපි පොසොන් පොහොය දින සිට පුරා දින 15ක් ප්‍රදර්ශනය කරන්නට සූදානම් ආරාධනා කරනවා මනු ෆොටෝග්‍රැෆි හරහා රස විඳින ඔයාලා සෑම සියලු දෙනාටම එන්නට කියලා YouTube නාලිකාව හරහා මේ සියල්ල සජීවීව නරඹන්නට ඔබට පුළුවන් Facebook කරහා නරඹන්නට පුළුවන් මේ වෙනකොට විශාල ජනතාවක් කොළඹ කුරුණෑගල ප්‍රධාන පහපාර බොහොම අසිරු මට්ටමක තියෙන්නේ පසකින් ඇහෙනවා කුඩුවේ විස්තරේ හරියටම පැයකින් අපි කුඩුව විකාශනය කරනවා මේ කුඩුව නිර්මාණය වෙනකොට මේකේ මුළු කුඩුවම බණ කතාවක් ඒකයි මම කිව්වේ ඔයාලා එතෙක් මෙතෙක් ඉතිහාසය තුල නොවිදපු නොදකපු ලංකා ඉතිහාසයේ වූ සාර්ථකම නිර්මාණය උසින් අඩි 68ක් පළලින් අඩි 44ක් අපි අසම සම කරන්නේ නැහැ කිසිම නිර්මාණයකට. නමුත් මේ නිර්මාණය මම දන්නා තරමට අදහන දෙවියන් විශ්වාස කරන තරමට ලංකාවේ එතෙක් මෙතෙක් ඉතිහාසය තුල බිහිවුණු දැවැන්තම ලස්සනම නිර්මාණය. අපි යන් කුඩුව පැත්තට දැන් මේ වෙනකොට කොළඹ කුරුණෑගල ප්‍රධාන පාර බොහොම කාර්ය බහුලයි. සෑහෙන ප්‍රේක්ෂක පිරිසක් රොක්තොක් බැඳගෙන ඉන්නවා පොලිමේ කුඩුව නරඹන්න. නමුත් අපිට තවම ඉඩ අවකාශය ලැබුණේ නැහැ. මේ කුඩුව අපි නිර්මාණය කළේ අපේ සීනෑ පුරවරේ ගම්පහ දිස්ත්‍රික්කයේ විනෝගොඩ ආසනයේ හොරන්පැල්ල නවලෝක හන්දියෙන් බිහි වූ අසහාය සහාය නිර්මාණ ශිල්පියෙක් සුරංග උදය කුමාර ඊට අනගි සහායක් දුන්න අපේ දේශයේ අපේ ආදරණීය තරුණ පිරිස අම්මලා තාත්තලා අක්කලා අයියලා නංගිලා මල්ලිලා සෑම සියලු දෙනාගේම මහන්සිය කැපවීම දින ගණනාවක් නිදි වර්ජිතව ඇත්තරම මේ කතා කරන මම ඔයාලට පේනවා ඇති සාමාන්‍යයෙන් මේ වගේ පරිසරයක ඉන්න සුදුසු ඇඳුමක් නෙවෙයි ඇඳගෙන ඉන්නේ. ඊට හේතුව දින දෙකක් තවම නිදි වර්ජිතව මමත් ඉන්නේ. මේ නිර්මාණය කරන්න අපි බොහොම වටිනා මුදලක් වියදම් කරලා තියෙනවා. ඒකට වෙසක් උත්සවයේ නිමිත්තෙන් තමයි මේ නිර්මාණය සුරංග උදය කුමාර නිර්මාණය කරන්නේ. නමුත් හිත් පිට නැතිව ඇදහැළුණු ධාරානිපාත දිට්ටානම් දරුණු සුළුකු නාටුව නිසාවෙන් සම්පූර්ණම කූඩුව බිමට සමතලා වුණා. ඔයාලට Facebook කරහා මීට මාස කිහිපයකට කලින් දකින්නට ඉඩ අවකාශය ලැබෙන්නට ඇති. නමුත් පීනිස් කුරුල්ලෙක් මෙන් මේ දැවැන්ත නිර්මාණය මේ වෙනකොට පණ ගහලා හැඩ වෙලා ලස්සන වෙලා තිබෙනවා ආදරණීය හිතවතුනි. ඉතින් මේ මනු කියසෙන් නරඹන අපේ ආදරණීය සියලු දෙනාටත් බොහොම ආදරයෙන් ආරාධනා කරනවා Facebook අන්තර්ජාලය හරහා එතකොට YouTube හරහා මේ සියල්ල විඳින්නට ඉඩ අවකාශය තිබෙනවා. ඒත් මම කියන්නේ මේ දැවැන්ත නිර්මාණය නොදකපු ඔයාලගේ දැස් මක්කටයි මම කලිනුත් එදත් ඒ විදිහට කිව්වා. මේක එතෙක් මෙතෙක් ලංකීය ඉතිහාසය තුල උතුම් පොසොන් මංගල්‍ය නිමිති කරගෙන නිර්මාණය වුණු දැවැන්තම නිර්මාණය උසින් අඩි 68යි පළවෙනි අඩි 48යි පරිවාරක කූඩු 100කට එහා ප්‍රමාණයක් තියෙනවා. සියලුම කූඩු කැරකෙනවා. අලංකාර විදුලි නාද රටා සියල්ල මෙහි ඔප්නන් වෙලා තියෙනවා. සර්කිට් හරහා නෙමෙයි ඒකත් විශේෂ කාරණාවක්. සර්කිට් හරහා නෙමෙයි මේ සියල්ල පටිගත වෙන්නේ. පැසර් කොටයක් අපේ ඉතිහාසයේ එහෙමයි තුරන් කලාව. එතකොට කූඩු කලාව
නිර්මාණය වුණේ. මෙතන තමයි මම ඉන්නේ මේ එන්ට්‍රස් එකේ. මෙතන සෑහෙන පිරිසක් දැන් මේ වෙනකොට පොලිමට ඇවිල්ලා ඉන්නවා. කොළඹ කුරුණෑගල ප්‍රධාන පාර බොහොම කාර්යබහුලයි. ඉතින් මෙතනින් එනකොට මෙතන පුංචි පඩි පෙළක් තියෙන වතුර ඇල මාර්ගයක් ගලාගෙන යනවා. බොහොම පරිස්සමෙන් ඇවිල්ලා කූඩුව නරඹන්න කියලා අපි බොහොම ආදරෙන් කියනවා. මේ ලස්සන පරිසරයක තමයි මම මේ යන්නේ. මගේ වම් අත පැත්තේ වෙල්යාය, ඊට එහා පැත්තේ අපේ ගල්කන්ද සිරිනිකේත මූල මහා විහාරස්ථානය. කරුවර උනත් ලස්සනට පොසොන් හඳ මෝදු වීගෙන එනවා. මේ සියල්ල හරහා තමයි නවලෝක හන්දිය හොරම් පැල්ල ආදරණීය තරුණ පිරිස අය අසහාය සහාය නිර්මාණ ශිල්පියා සුරංග උදය කුමාර එක්ක එක්කාසු වෙලා එක ගමක් නෙමෙයි ගම් 20කට 30කට අධික ජනතාව මේ නිර්මාණයට බොහොම සහයෝගය එක්කාසු කළා. පුංචි අයගෙන් පවා. ඉතින් මේ නිර්මාණය බලන්නට අහන්නට සියසින් විඳින්නට හරියටම විනාඩි 16ක් මේ කූඩු රාජ්‍යයේ කතා පුවත විකාශනය වෙනවා. ඉතින් මේ සියල්ල ඔබට විඳ ගැනීමට ඊට අවකාශය තියෙන මාර්ගය තමයි මම මේ ලයිව් එක කරහා යන්නේ. ඉතින් ඔය ඈතින් බලන්නට පුළුවන් මේ කූඩුවේ වපසරිය. ඉතින් ඔයාලට පේනවා ඇති කූඩුව වහගෙන ඉන්න අර හඩ් එක. ඉතින් මේ හඩ් එකෙන් බලපුවාම සමහර විට ඔයාලට තීරණය කරන්නට පුළුවන් කූඩුවේ දිග පළල උස කොහොමද කියලා. ඉතින් මම කටින් කොහොම විස්තර මොන විදිහට කිව්වත් ඒකේ ප්‍රතිඵලයක් නැහැ. මොකද කූඩුව බලන්නට එන්න ඕනේ. ඉතින් සියසින් විඳ ගන්නට එන්නට ඕනේ. එතන තමයි අරුද තියෙන්නේ දෑපර හිතෝදුනේ. හරියටම තව විනාඩි 30-40කින් අපි කූඩුව ප්‍රදර්ශනය කරනවා. පේනවා ඇති ඔයාලට මේ නිර්මාණයේ උස එතෙක් මෙතෙක් ලාංකීය ඉතිහාසය තුල දෑපර හිතෝදුනේ බිහි දැවැන්තම නිර්මාණය මේකේ අයවැදෙන්න කියනවා. උසින් අඩි 68යි පළලින් අඩි 44යි පරිවාරක කූඩු 100කට එහා ප්‍රමාණයක් මේ කූඩුවේ ඔප්ඩැන් වෙලා තියෙනවා. එතකොට අලංකාර විදුලි නාද රටා විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ සියල්ලම පැසර් කොට හරහා තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් ගල්කන්ද පන්සල් හන්දිය නවලෝක හන්දිය අර ආදරණීය අසහාය නිර්මාණ ශිල්පියා සුරංග රණවීර හරහා නිර්මාණය වුණු දැවන්ත නිර්මාණය සියසින් දකින්නට ඉඩ අවකාශය ඔබට සැලසෙනවා. හෙට රාත්‍රියේ පටන් අපි හරියටම තව විනාඩි 30ක් ගත වෙන තැන කූඩුව විකාශනය ආරම්භ කරනවා. නමුත් අද දිනේදී කූඩුව සම්පූර්ණ කූඩුව ප්‍රදර්ශනය කරන්නට ඉඩ අවකාශය නැහැ. මා කලිනුත් කිව්වා වෙසක් උත්සවයේ නිමිත්තෙන් තමයි අපි කූඩුව නිර්මාණය කෙරුවේ. හිත් පිට නැතුව ඇදහැළුණු දානහරි විපාත වර්ෂාව නිසාවෙන් කූඩුව සම්පූර්ණම බිමට සමතලා වුණා. ඉතින් එතනින් පටන් තමයි පිනිස් කුරුල්ලෙක් විදිහට මේ කූඩුව නිර්මාණය වෙන්නේ. ඔයාලට පේනවා ඇති සම්පූර්ණ කූඩුවම බණ කතාවක් ඉරෙන් හදෙන් පටන් අරගෙන එතනින් එහාට බුදුහාමුදුරන්ගේ උපත විපත සියල්ල සජීවීව නිර්මාණය වෙනවා. අවසානය විඳ ගන්න නම් දෑපර හිතෝදුනේ හෙට දින සිට පුරා දින 15ක් මේ කූඩුව ගල්කන්ද පන්සල් හන්දිය නවලෝක හන්දිය විකාශනය වෙනවා. උසින් අඩි 68යි පළලින් අඩි 44යි පරිවාර කූඩු 100කට එහා ප්‍රමාණයක් මේ කූඩුවේ ඇතුලේ තියෙනවා. මේ සියල්ල කැරගෙනවා. අලංකාර විදුලි නාද රටා තියෙනවා දෑපර හිතෝදුනේ. එමනම් බොහොම ආදරයෙන් ආරාධනා කරනවා කොළඹ කුරුණෑගල පහපාරේ ළඟයි ඔයාලට පාර එන්නට කියලා මේ ලංකාවේ තෙක් මෙතෙක් ඉතිහාසය තුල බිහි වූ දැවැන්තම නිර්මාණය දැවැන්තම පහන් කුඩු රාජ්‍යයා දැක ගන්නට පුරා දින 15ක් හෙට දින සිට ප්‍රදර්ශනය ආරම්භ වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔබගේ පැමිණීම. බොහොම ස්තුතියි.